මේ බං මේ අවුරුද්දත් ඉවර වෙන්න නේ බයි යන්නේ. අපි මේ අවුරුද්ද පුරාම කරේ කැත වැඩනේ. අපි මිනිස්සුන්ට සමාජ සේවයක් කරමුද බං? ඔව් බං. ඒක නම් ඇත්ත කතාව. අපිට ඕක නමක් එපැයි බං. මේ අපි ඔකට දාමු ඉරහදතරු පවතිනතුරු සේවය කියලා. දැන් ඔබ ඉරහදතරු පවතිනතුරුම සේවය කරනවද? බැරි වෙන එකක් නෑනේ. පිස්සු දෙයක් ඔබට. මම මේ කියන්නේ අද විතරක් හැදිලා සමාජ සේවයක් කරමු කියලා. මේ අපි ඔතට දාමුද අසන්න උපකාර කියලා. ඒක නම් තුපිරි ඈ නැගලා යනවා. ඊට වඩා හොඳයි සමූපකාර කියලා දැම්මන. කටවාන් හිතපන් බං. මේ අපි එහෙනම් ඕකට දාමු අසරණ සේවය කියලා. ඒක නම් ගැඹුරුත් වැඩිද මන්ද බං. කමන්නෑ ඒක දාමු එහෙනම්. මේ උක්කුම් අපි දෙන්න උතුරට යන්. කවදි අය සුද්දයි දකුණට යමන්. නැගෙනහිරදී හම්බෙමු. අම්මට සිරි පොල්වල්ලේ යකෝ. මේක නම් ලොකු ගානකට දුන්න හැකි. අපි නම් කල්ලක්වත් ගන්නේ. මේ කවුද බං අර ගෝතයිම්බර පැටියා? කරුණේ මාමගේ පොඩි එකා නේ බං නේ. ඒ කරුණ පැටියා බෑපම් බිමට. ඈ කවුද යකෝ අපේ පියාණන්ගේ නම ආමන්ත්‍රණය කරපු එකා? අම්මට සිරි මයිකා බොක්ක කොහමද ඉතින්? අපි සමාජ සේවය කරනවා බං. ඔබට මොකක් හරි සේවයක් ඕන නම් කියපන්. කරලා දෙන්නම්. අම්මට සිරි බොක්ක අදේ මට මේ හොල පොල් ටික කඩාගන්න උදව් කරපන්කෝ බං. මේ බං උක්කුම් හොර පොල් කල්ලා දෙන එක සමාජ සේවයක්ද බං? ඒක නම් දන්නේ නෑ බං. කොහොම හරි අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕන. හරි එහෙනම් කල්ලා දෙන්නම්කෝ. ඔබ තමගේ කාබම් මයිකා. ඔබට ආදරෙයි ඈ. මේ කවදියෝ අර සියාතු ගොයියා නේ බං ඉන්නේ. අපි එයාගෙන් චුට්ටක් අහලා බලමුද උදව්වක් ඕනද කියලා. ඔව් බං අහලා බලමු. උදව්වක් ඕන නම් කරලා දෙමු. තියාතු මාමී අපි තමාද තේවයක් කරනවා. උදව්වක් ඕනිද? මොනවැයි කියන්නේ? නෑ සියාතු මාමී අපි මේ සමාජ සේවයක් කරනවා. උදව්වක් ඕනද කියලා අහන්නේ මේ. අප්පට සීරි කොච්චර දෙයක්ද බං? මේ අපේ වැස්සිගේ කිරි ටික දුවලා දීපල්ලකෝ බං. මේ මං කවදියෝ මට නම් මේ වැස්සිව අල්ලන්නේ නෑ. මං දිහාමයි බලාගෙන ඉන්නේ කන්න වගේ. වැස්සි හිතන්න ඇති උබුගේ නෑයෙක් කියලා. ඒකයි ඔය මගෙන් කුණුහට පාගන්න හදන්න එපා කවදියෝ. අනේ කොල්ලනේ වැඩි කරපල්ලකෝ බං. ගුණේ මාමී මට මේ වැස්සි වල්ලන්නේ නෑ. මේක අයිනවද? කවදියා කොල්ලෝ ඕක පරිවර්තනය කරලා කියපන්කෝ මට. මූ කියනවා මුට මේ වැස්සි වල්ලන්නේ නෑලු. අයිනවද කියලා අහනවා. අනේ පිස්සුද කොල්ලෝ මේ අහිංසක වැස්සි අයින්නේ නැහැ. පයින් ගහනවා විතරයි ඉදලා හිටලා. මේ කඩිය ආත්තිට යකෝ. මේ බං කවදියෝ ඒ සියාතු මාමද කෑ ගැහුවේ? ඔව් බං සියාතු මාමා කෑ ගැහුවේ. බුදු අම්බෝ. මේ උක්කුම් අපි ඊළඟට කාටද බං උදව් කරන්නේ? මේ අර අතන ඉන්නේ ජෝන් සීයා නේද? ටුට්ටක් ගිහින් බලමු. නාකිල්බෝ මොකද දෙකට නැමිලා කරන්නේ? අනේ මේ මයිකල් පුතේ බලපංකෝ බම්මගේ මේ දත් ඇඳ බිම වැටුණානේ. අයිස් කිරිමක් කන්න ගිහිල්ලා. දැන් ඔය දත් ඇඳ නැතුව ඉන්නම බැරිද? ඉන්නක නම් මහලු කුඩයක් නෙමේ බං. දත් ඇඳ නැතුව සීලවතී මාව දැක්කොත් එහෙම වසන ඉංගිරාවයිනේ බං. මේ උක්කුම් බලපංකෝ බං. ඩෝන් සීයාගේ හැට පැනලක් තියෙන මනමාලකම. ඒක නම් ඇත්ත බං. මී මං කවදියෝ වැස්සි එන අහිංසකයි නේ බං. ඒක නම් ඇත්ත බං. උඹලා කියන්නේ දැන් මං වයසයි කියලා දෙයක්ෝ. මම තාම ගුණයාගේ ජිම් එකටත් යනවා.
කලින්ටත් වඩා මන් දැන් අප්ඩේට් වෙලා තියෙන්නේ බොලව්. ඒකනම් ඇත්ත කවදියෝ. මාත් හැමදාම උදේට දකිනවා ජෝන්සීය ජොගින් යනවා. ඒ පිටපස්සෙන් සීලවතී ආච්චිත් කොස්සක් අරන් යනවා. ඒ අයි බං කොස්සක් කරයි යන්නේ. මං හිතන්නේ ජෝන්සීයගේ අප්ඩේට් එක වැඩිද කොහෙද බං. හරි ඒ කාලේම දිරිබිරිස්ටිකුත් වුණා තමයි. ඒත් බලපන් මගේ ජම්පින් ස්කිල් එක. අම්බෝ අයියෝ පිටනවෝ. මේ උක්කුන් සීයට අම්ම මතක් වෙලා වගේ නේ. හරි උක්කුන් සීයේ අපිටත් ඒ කියපු වචන ටිකට ඇදුනා තමා. ඒත් ඉතින් උක්කුන් සීයගේ අම්මා මලානේ. කොන්ද මැට්ටිලා යකෝ. නෑ උක්කුන් සීයේ කොන්ද මැට්ටිලා නෙමේනේ ආච්චි මලේ. අපි හොරපොල් කරද්දි ගහ යට ඉඳලා පොලක් ඔලුවට වැටලානේ උක්කුන් සීයගේ අම්මා මලේ. මගේ කොන්ද මැට්ටිලා යකෝ. මේ අන්න ජෝනගේ කොන්ද බැරිලාලු. මේ මොකද බං අපි දැන් කරන්නේ? පත්තු වුණා. කිව්වට තාම ජිම් එකේ වගේ හිටපන්කො පොඩ්ඩක්. මේ බම් අයිකෝ සොපිරින් ආච්චි නම් ඉස්සරහට වෙලා ඉන්නවා. යමන්කො බලන්න. සොපිරින් ආච්චි මේ ඔයාගේ මහත්තයව ගෙනාවා. කවුද කොල්ලෝ මේ නාකි වදුරා? ඊට කලින් කියපල්ලකෝ උඹලා දෙන්න කවුද කියලා. මම මයිකල්ලානේ මතක නැද්ද? මයිකල් කියන එකත් අදුරෙද්ද කොල්ලෝ? නෑනේ මම මයිකල්. ඔයාට මතක නැද්දානේ? උඹනේ අපේ සූර්යකාන්ත කෙල්ලගෙන් යාළු වෙන්න අහලා ගොටි කාපු එක. අනේ මේ පිස්සු කියවන්න දෙපා සොපිරින් ආච්චි. උදව්වක් කරන් දාවහම අඩන් දෙපා බං මයිකෝ. ආදරෙත් එක්ක සෙල්ලම් කරන එක හරි භයානකයි නේද සොපිරින් ආච්චි? ඇයි මෙහෙම කුචීත වැඩ කරන්නේ? හරි දැන් කාරණාව කියපල්ලකෝ. මේ ජෝන්සීයව එක්ක ගෙනාවා. ඔයාගේ මහත්තයා. ජෝන් මේ මගේ මහත්තයා. ඇයි දැන් ඉතින් ඔය වලාගෙන ඉන්නේ? අකුල් දෙකට හෙන ගහලාද? කකුල් දෙක නම් හොදට තියෙනවා. කොන්ද දෙක නැමිලානේ. ඒකයි බය වෙන්න දෙයක් නැහැ. අපේ මයිකල්යා ප්‍රථම ආධාරයක් දුන්නා. මොකද්ද දැන් උඹලා දුන්න ප්‍රථම ආධාරය? කොන්ද දෙකට නැමුණ හින්දා මල් ළඟ තිබ්බ පලාලේ පිට් එකට බැන්දා. ආයෙ කොන්ද දෙකට නැමෙන එකක් නෑ. ඒක යකාගේ ප්‍රථම ආධාරයක් නේ බං. යාළුවනේ මගේ ප්‍රථම ආධාරය හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාළුවනේ ඔයාලා හැම අපේ මයිකල් යාළුවා වගේ ප්‍රථම ආධාර කරන්න එපා. පළපුරුදු ඇතුව කරන්න. දැන් ඔබ උතනට වෙලා වෙනම සාකච්ඡාවක්ද? ඒක නෙමේ සොබිලින් ආච්චි. දැන් අපි මිනිස්සුන්ට සමාජ සේවය කරන කාර්යබහුල මිනිස්සු. උදව්වක් ඕන්නම් කියන්න. අම්මෝ හાર્ට් ඇටැක් හැදෙන කතා කියන්න එපා කොල්ලනේ. උඹලා හදන්නේ මාව මරණ දාන්නද? හරි ඒක පුදුම හිතෙන කතාවක් තමා. උදව්වක් ඕන්නම් කියන්න. එහෙනම් වරෙල්ලකෝ පොඩි වැඩක් තියෙනවා. ළමයිනේ උඹලට පුළුවන් ද මේ කෙහෙල් ගස් ටිකට නැගලා කැන් ටික කපලා දෙන්න? මයිකෝ ඔබ නැගපන්. මට ගස් නගින්න බෑනේ. මේ සොපිලින් ආච්චි මේ සීනි කෙසෙල්ද ඇබුල් කෙසෙල්ද ආනමාළුද කෝලි කුට්ටුද? දැන් උඹලට මොකද ඒක? නෑ අපි සීනි කෙසෙල් කන්නේ නැහැ. දැන් උඹලට කවුද ඕක කන්න කිව්වේ? මම කිව්වේ මට ඕක කපලා දෙන්න කියලානේ. හරි ඉන්න චුට්ටා. ඔන්න සොබිලින් ආච්චි වැඩේ හරි නම් ඔය ගහත් කපලා දාහන් කන්න වගේ බලාගෙන ඉන්නේ. ආච්චිට හාල් ගන්නලත් ඕනද? එපා කොල්ලෝ අද රත්නිගේ කඩෙන් කොත්තුවක් කනවා. යමන් උක්කුන් යන්ද? මේ බන් සුද්දා කාගේද බං අද රතු මැණික? කෝ කියවින්නේ නැතුව ගණින් ඉක්මනට. ඕක විකුණනවා සල්ලි බෙදාගමු. මම නම් එකටම කරන්නේ සවනිගේ උපන්නේට සයිඩ් බෑග් එකක් අරන් දිනවා. පිස්සුද බං ඔබට? මම කිව්වේ අර බයික් එක ගැන. උඹට යකා ගහනත් මදින්නේ යකෝ. අයියේ බයික් එක සුපිරියෑ. වටයක් යන්න දෙන්න බැරිද? ඒකට නම් කමක් නෑ මල්ලි. ලයිසන් තියෙනවනේ.
ඔව් අයියේ ඊයේ හොලට් එකට ලයිසන් ගත්තේ. පේඩ ගේඩ් එකට ලයිසන් ගත්තේ. හෙට සුපර් කප් එකට ගන්න අයියේ. ලයිසන් ගන්න එකේ අප්ඩේට් එකක්වත් වෙලාද? සුද්දා වරෙන් යන්න නැගපන්. මේ කවදියු ඔබ දන්නව නීවේ ඕක පදින්නේ. පිස්සුද බං ඔබට? මම සුපර් කප් එක විතරයි පැදලා තියෙන්නේ. මල්ලි බ්‍රේක් එක බලන්ඩ. හරි අයියේ බ්‍රේක් එක තියෙනවා. ඥානුවනි මම මූත් එක්ක ගිහින් ICU එකටවත් යන්න වෙයිද? මේ සුද්දු මේකේ බ්‍රේක් යන්නේ නෑනේ බං. ඇයි දන්නේ මල්ලිලා තාම පරක්කු. කෝල් එකක් අරන් බලන්න ඕන. හෙලෝ මල්ලි. හෙලෝ අයියේ කියන්ද? හරි අයියේ බ්‍රේක් එක තියෙනවා. මේ බං අහපල්ලකෝ. අපි සමාජ සේවය කරනවා කියලා ඊයේ දවසේම කරේ ගොන් වැඩනේ. මෙන්න මුන් දෙන්න තමා කෑවි. ඔව් සහතික ඇත්ත. මුන් දෙන්න තමා කෑවේ. මුන් දෙන්න කිව්වේ උබටයි කවදියටයි. මම මොනා කරන්නද? ඒක බ්‍රේක් අල්ලන තැන කවුරු හරි ඇක්සලරේටරේ හයි කරලානේ. ඕක තමයි උනේ. හරි අද එහෙම වෙන්නේ නැහැ. අද 4 දෙනාම එකද යන්නේ. ඔව් ඒක හොඳයි. දැන් එකටම අපි කොහෙද බං යන්නේ? යෝ අයියලා කොහෙද යන්න හදන්නේ? කවුද බං කතා කරන්නේ? කතාද නම් ඇහෙනවා මොකෙක්වත් නෑනේ. ජොන්ටි මල්ලි තමුසේ මොකද මෙහෙ කරන්නේ? යනවා ගෙදර. යෝ උක්කුන් අයියා මාත් ඔයත් එක්ක ආවා. කවුද බම් මේ? අපේ නැන්දගේ පුතා බං. ඌත් මගේ පස්සෙන් ඇවිල්ලා. යෝ අයියලා අපි දැන් කොහෙද යන්නේ? මූත් එක්ක ඉන්නත් බයයිනේ බං. මූ ඇහැකට පේන්නේ නෑනේ. මූ කොයි වෙලේ අපි අතින් පොඩි වෙලා යයිද මන්දා. යෝ උක්කුන් අයියා ඔයාගේ නැත්ත පෑගිලා. කෝ ජෝගියක් ඔන්න ඕකයි මුගේ තියෙන ප්‍රශ්නේ. ඒක නෙමේ බං. අද කරුණේ මාමෙන්ද කිව්ව පොඩි වැඩකට අපි එකටම ඒක කරන්න යන්. යෝ අයියලා අපි එහෙනම් කරුණ බව හම්බෙන්ද යන්. කරුණේ මාමේ ඔයාගේ අද වැඩේ කරන්න ආවේ. ඔයා එනවද අපි යන්නද? හිටපන් ඉන්නවෝ. කරුණේ මාමා යකෝ පන්සලේ ආධාරයක් එහෙම එකතු කරන් දෙනවා කිව්වොත් බල්ලෙක්වත් නැහැ. උබලා ගමේ කාපාලුවෝ ටික වුණාට ඉදලා හිටලා මේ වගේ වැඩත් කරනවනේ. කවුද මේ පොඩි මෑන්? මේ කරුණේ බ්‍රෝ පොන්චි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇතේ. ඒක මතක තියාගන්න. හරි මම මතක තියාගන්නම්කෝ. දැන් වරෙල්ලකෝ අද වැඩේ කරන්න. මේ කොහෙද කරුණේ මාමේ? මේ අපේ කිරි අප්පොච්චගේ ගෙදර. මගේ කිරි අප්පොච්ච නම් මැරිලා ඉන්නේ. මට මේක අස් කරලා දීපල්ලා ඈ. නෝ ප්‍රොග්මන් අස් කරලා දෙන්නම් කරුණේ බ්‍රෝ. මෙන්න කොල්ලෝ. දැන් ඔබ තනියම අස් කරනවද මේක? මම යනවා එහෙනම්. මේ ගෙදර එන පාළු පාටයි නේ බං. වරෙල්ලකෝ මේක ඉක්මනට ඉවර කරමු. අද සෝමේ මාමයි කඩේට සීනි මුරුක් වෙනවා කිව්වා. සීනි මුරුක්කුවක්වත් කන්න යන්න. ඔව් ඉක්මනට ඉවර කරමු. මේ බං උක්කුන් අපි කොහෙන්ද බං පටන් ගන්නේ? කවුද යකෝ මගේ ගෙදරට ඇවිත් තියෙන්නේ? හිටපන්කෝ දෙන්නම් වැඩක්. මොකද බං ඔබ ඔය ගැලරියෙත් භූමි තෙල් ගහලා වගේ නලියන්නේ? මම මේ වැඩ පටන් ගන්න කලින් ව්‍යායාම පොඩ්ඩක් කරනවා බං. 101යි 102යි 103යි. හරි දැන් පටන් ගමු. යෝ අයියලා මේ ඔයාලව හම්බෙන්න කවුද ඇවිල්ලා? මේ ඔබලාගේ ජොන්ටි මල්ලි නේ බං ඒ කතා කරන්නේ. ඔව් බං උට කොහොමද පිස්සුනේ? දැන් ඇයි ඔබ අපිට කතා කරේ? අයියා පොලග කෝ අයින් යන් උතනින්. ජෝගියක් නේ මල්ලිත් කරන්නේ හાર્ට් ඇටැක් හැදෙන විහිළුනේ. උක්කුන් පොඩ්ඩක් මුත මේ කියලා දීහන්. මොකක්ද යකෝ උබේ කරේ? මේ මයිකල් අයියා ඕවට එන ගූ බයයි. තව පොඩ්ඩෙන් මෙතන ජීවිත හානියක් නේ. බලපන්කෝ. අනේ ඵලයයි යන්න. මොකද බං උඹ ඔය කරන්නේ? මට මුකුත් වෙලා නෑ. උඹට මොන හරි වෙන්න කලින් කියන්නේ.
මොකද බං උඹේ කතාද නිකන් ගල් ගෙඩියක් ඉරගෙන වගේ? මේ බම් මයිකල් බලපන් කවද හරි හිර වෙලාද කියලා. හිතපන් පොඩ්ඩක්. ඊළඟට මූත් හිර කරගෙනද කොහෙද? මේන් ඒ ගමන මුන් දෙන්න මෙතන නිදි. අනේ කොල්ලෝ බලපන් මුන් දෙන්නට මොකද උනේ කියලා. මේ වතුර එක ගහපන්. මුන් දෙන්නට මොනා වුණාද මන්දා? කෝ හොල්මන කෝ ගියාද? උඹලා දෙන්න තමයි හොල්මන. මෙන්න මෙහෙ නැගිටපන්. මේ මොකද බං උඹලා දෙන්නට උනේ? ඊට කලින් කියපන්කෝ ඔබට වතුර එක දුන්නේ කවුද කියලා. මට වතුර එක දුන්නේ මේ කවුද මේ? අනේ කොල්ලෝ බලපන් මුන් දෙන්නට මොකද උනේ කියලා. මේ වතුර එක ගහපන්. මුන් දෙන්නට මොනා වුණාද මන්දා? මොකද බං ඔබ දෙක පාරම උනේ? කවුද ඔබට වතුර එක දුන්නේ? බෝ අයියෝ ගහනවා කියලා මෙහෙමත් ගහනවද? නවත්තපිය ඕක. තෝ හිතුවද මන් රූකඩයක් කියලා? මටත් කන් ඇහෙනවා. මේ කවුද බං ඒ උඩුබුරන්නේ? ඒක තමා බං මේ ගෙදර හොල්මන් ඉන්නවා. ඉක්මනට අපි මේ ගෙදරින් පැන ගමු. යෝ මයිකල් බ්‍රෝ මොකද කට වෙලා තියෙන්නේ? මූව සිහිමුර්ජා වෙලා වැටිලානේ. නැගිටපන්. මේක ගෙදර කියලා හිතුවද? මොකද බං මුත ගැව්වේ? මුත මුගේ ආච්චි වෙහෙලද කොහෙදෝ බං එකපාරම ගිරිය කදාගත්තම විසුවල් එක්කගේ කෑ ගැහුවනේ. මම ඇවිදගෙන ඉද්දි හොල්මනන් ආවා. මේ බං උක්කුම් උඹට තේරෙනවද බං මූ කියන දේවල්? යෝ මයිකල් බ්‍රෝ ඔය කියන්නේ මයිකල් බ්‍රෝ හෙන මෙහෙන අමු ගවයලු. උදේට කන්නේ පුන්නක්කුලු. මේ බං උක්කුම් උඹලගේ මල්ලි ඒකදේශික ගොන්වස්ස වුණාට යමක්කම තේරෙනවනේ. අනිත් එක උඹ මොකක්ද උඹ මතේ කියලා තිබ්බේ? උඹට මම අද කරුණා කරලා ඉන්න දුට්ටා. මුට දෙකක් අයින් එකක්. මෙන්න මූව කලන්තේ දාලා. හොල්මන් අයියේ. මේ බම් මයිකල් මොකද්ද බං ඒ සිසිල් දිය පාරක් ගල්නා වගේ සද්දයක් ඇහෙන්නේ? නෑ බං මේ මට හොල්මන දැක්ක ගමන් බයට වගේ කල්සමේම සුදු දිය වුණා බං. මම අද උඹලව ඉතුරු කරන්නේ නෑ. මේ බං උක්කුම් මොකද බං දැන් අපි කරන්නේ? යෝ උකුන් අයියා මට හොද අදහසක් තියෙනවා. අනේ මේ කටවහගෙන හිටපන්. ඔබ කරොත් කරන්නේ බෙල්ල ගහලා යන වැඩනේ. නෑ උකුන් අයියේ ගින්දර වගේ දෙන්නම්. වගකීමෙන් දුබ කියන්නේ. ඔව් වගකීමෙන් කියන්නේ. මොනාද උඹලා කුටු ගාන්නේ? යෝ හොල්මන් බ්‍රෝ උන් ආවා මෙන්න ආවා අරගෙනම ආවා. මේක බලන්නකෝ. මේ NSL Toon House අලුත් වීඩියෝ එකක් නේ. මේ බං උක්කුම් මූ කරන වැඩෙන් බෙල්ල ගහලා යයිද බං? ඇයි අහලා නැද්ද බං? බෙල්ල ගහලා ගියත් කඩ ගෙදර යනවා කියලා. එහෙනම් කමන්නේ. අලුත් වීඩියෝ එක බලන්නත් ඕනා. මේ උඹලගේ මල්ලි වැඩේ ෂේප් කරා වගේ නේ. ඒ වගේ බං. උඹලා හිතුවේ වැඩේ ෂේප් වුණා කියලාද? උඹලට බේරෙන්න ඕනේ නම් තව එක දෙයක් තියෙනවා. කෝ හොඳට මසාජ් කරපල්ලා. මේ කරනවා හොල්මන් අයියේ. ඔය වත්තක් ඔළුවා මට බේන්න ඩාන්ස් එකක් දාපන් බලන්න. මේ හොල්මන් අයියේ මං සංගීතනේ කරන්නේ. හරි මට උඹගේ දුක තේරෙනවා තමා. එහෙනම් සින්දුවක් කියපන්කෝ. ඉන්නේ තුම්බරයි මහ කළු ගලක් යට කන්නෙත් කරවලයි රත් හා ලේබත්තට. අයියෝ කටවරද්ද ගත්තද කොහෙද? අනේ කොල්ලෝ පුළුවන් නම් ඕක නවත්තපන්. මුගේ ආච්චිටයකෝ ලස්සන සින්දුවක් කියපුවාම ඒකවත් අහගෙන ඉන්න බෑ. හොල්මන් අයියේ කේක ගෙනාවා. ඒ කවුදේ? තනකොළ හිර කරගත්ත ගොන්වස් එක්කගේ උඹේ ගාන්නේ. හොල්මන් අයියට තේ ගිනල්ලා. තේ ඔතනින් තියපන් කොල්ලෝ. ඇයි දන්නේ කොල්ලෝ දෙක තාම නැත්තේ? ගිහින් බලන්න ඕන ටික. කොල්ලනේ උඹලා මං කියපු වැඩේ කරාද? කවුද කොල්ලනේ ඔය බෙරිහන් දෙන්නේ? මේ කරුණේ මාමා. මම මැරෙන්න කලින් උගෙන් පොලිස් සල්ලි ටිකක් අරගෙන ඒ ටික දුන්නෙත් නැහැ. අල්ල ගනීද දන්නේ දැන් මාව. කොල්ලනේ අද තුබල යමල්ලා
ආයෙම මේ ගෙදරට ඇවිල්ලා අහුවෙන්න එපා මට. ආඩේ හොල්මන් අයියට මොකද උනේ? ඒක නෙවෙයි බං උක්කුම්. කෝ බං ඔබලගේ මලයා. අනේ මන්ද බං ඌනම් ඔය කොහේ හරි ඇති. කෝබං කොල්ලනේ උඹලා මුකුත්ම කරලා නෑනේ. අපි අද ඉඳන් සමාජ සේවය කරලා ඉවරයි. අපි යනවා එහෙනම්. මුන් යකෝ වැඩි බාර අරගෙනත් දැන් බෑලු. යෝ සිගිදි නංගි ඔයා මට කැමති නේද? ඔව් අයියේ. යෝ මං එහෙනම් ගිහින් එන්නම්. මේ බං උක්කුම් අර ඔබලගේ මල්ලි නේ බං. ඔව් බං අපේ මල්ලි තමා. මේකව උල තියන් දෙපැයි බං.